චීවර මාසයේ ආරම්භය සහ ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන වප් පුර 15වක පොහොය දිනය වැදගත් වනවා. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ අප ලෞතුරා බුදුරජාණන් වහන්සේ එහිදී මාතෘ දිව්‍ය රාජයාණන් ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කරන ලද අතර පසුව දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කළේ වප් පුර 15වක පොහොය දිනයකයි. මහා ලෝක විවරණ ප්‍රාතිහාර්ය පාමින් එලෙස වැඩම කළ උන්වහන්සේගේ ඒ අසිරිමත් බුද්ධශ්‍රිය ගැන විචාල සැරියුත් තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් දහම් කරුණු දේශනා කරනු ලැබුවා. එම දහම් කරුණු අසා ධර්මාවබෝධය ලද පිරිස අතරින් මතු බුදු බව පතන මෛත්‍රීය බෝසතාණන් වහන්සේ ගෞතම බුදු සසුනේ පැවිදි වීම සිදු වුණේත් වප් පුර 15වක පොහොය දිනයකයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ලක්දිවට ශාසනික සේවාවන් රැසක් සිදු කළ දේවානම්පියතිස්ස රජතුමා සිය ඇමති අරිට්ඨ ඇතුළු දූත පිරිසක් ධර්මාශෝක අධිරාජයා වෙත පිටත් කර හරිනු ලැබුවේත් වප් පුර 15වක පොහොය දිනයකයි. එහිදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් රැගෙනීමටත් සංඝමිත්තා තෙරණිය ලක්දිවට වැඩම කරවා ගැනීම සඳහාත් කටයුතු සැලසුම් කරනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. මහින්දාගමනයෙන් පසු ලක්දිව බුදුදහම ස්ථාපිත කිරීම පෙරදැරි කරගෙන අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහාන උපසම්පදාව ලබාගත් අතර ලක්දිව ප්‍රථම විනය සංගායනාව තූපාරාමේදී සිදු කරන ලද්දේත් වප් පුර 15වක පොහොය දිනයකයි. භික්ෂූන් වහන්සේලාගේ වස් පවාරණයේ යෙදී තිබෙන්නේත් වප් පුර 15වක පොහොය දිනයටයි. ඉන් පසුව ආරම්භ වන්නේ චීවර මාසයයි. එහිදී කඨින චීවර පූජා පෙරහැර ආදී පින්කම් සිදු කරමින් අටමහා කුසල් රැස් කර ගැනීමට සැමට හැකියාව ලැබෙනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයන් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් වප් පුර 15වක පොහොය දිනය සමරනු ලබනවා.